ආයුබෝවන් සුබ දවසක්. අද හොඳ වාසනාවන්ත පුවතක් කියන්න යන්නේ. මොකද විශේෂයෙන්ම ඉතාලියට 2026 එන්න බලාපොරොත්තු ඉන්න අයට බදාන්ත රැකියාවලට ඒ කියන්නේ කාගිවර් ලංකාවේ කියන්නේ සාත්තු සේවිකාවන් ඇතුළු තවත් බොහෝ රැකියාවලට ඉතාලියට එන්න අවස්ථාවක් දැන් ඉතාලි රජයෙන් 2026 සිට ක්‍රියාත්මක වෙන පරිදි දීලා තියෙනවා. මොකද මේ නීතිය යටතේ ගොඩාක් කැටගරි වලට ඒ කියන්නේ 2026 දී ඔයාලට ඉතාලියට එන්න පුළුවන්. ඉතාලි රජයෙන් 10000කට වීසා නිකුත් කරනවා මේ රැකියාව සඳහා එන්න. මේ රැකියාවල් තමා කියන්නේ බදාන්ත රැකියාවලට තමයි වැඩියෙන්ම මේකට අවශ්‍ය මේ එයාලා විධිවිධාන යොදලා තියෙන්නේ. ඉතාලියට මේ දවස්වල වැඩියෙන්ම අවශ්‍ය කරන්නේ වැඩිහිටියන් බලා ගන්න කට්ටියව තමයි පිටරටින් ගේන්න මේක අනුව සැලසුම් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අවුරුදු 80ට වැඩි පුද්ගලයන් රැක බලා ගන්න කැමති අයට ඉතාලියට එන්න පුළුවන් 2026 අවුරුද්දේ. මම කියන්නම් කොහොමද එන්නේ කියලා. ඒ වගේම අවුරුදු 80ට වැඩිය වයසක රැක බලා ගන්නන් සහ ඒ කියන්නේ ඉතාලිය සාමාන්‍යයෙන් අවුරුදු 100 පැනලා ගොඩක් අය ජීවත් වෙනවා. ඉතින් අවුරුදු 80ක් කියන්නේ ලොකුම වයසකුත් නෙමෙයි ඉතාලියේ. ඉතින් ඒ කට්ටිය බලා ගන්න chance එකක් තියෙනවා දැන් මේ 2026 ඉතාලියට එන්න. ඒ වගේම මේ තව chance එකක් දීලා තියෙනවා මේ අවුරුද්දේම එන්න ඉතාලියට. එයාලා තමයි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් රැක බලා ගන්න. ඒ කියන්නේ ආබාධිත පුද්ගලයා රැක බලා ගන්න කැමති අයට ඔන්න දැන් මේ ඉතාලියට එන්න පුළුවන් ලංකාවේ ඉඳලා ඉවරලා. ඊට පස්සේ තවත් chance එකක් දීලා තියෙනවා අවුරුදු 6ට අඩු දරුවන් රැක බලා ගන්න. ඒ කියන්නේ බේබි සිස්ටර් රැකියාවලට කැමති අයටත් ඔන්න දැන් ඉතාලියට 2026 එන්න පුළුවන්. ඒ වගේම එයාලා ඒ නීති යටතේම දීලා තියෙනවා බහුජාතික සමාගම් වල වැඩ කරන අයට ඉහළ කියන්නේ විශේෂ හොඳ තනතුරු දරන අයට ඉහළ මේ රැකියා අවස්ථා කරන අයට ඒ බහුජාතික සමාගම් වල එයාලටත් ඉතාලියට එන්න දැන් අවස්ථාවක් දීලා තියෙනවා. ඒ කැටගරිය යටතේම දීලා තියෙනවා මේ 2026 එන්න විශ්වවිද්‍යාල වල වැඩ කරන කතිකාචාර්යවරු සහ පර්යේෂකයන් ඒ වගේ අයටත් ඉතාලියට එන්න පුළුවන් 2026 දී. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසිද්ධ කලාකරුවන් ක්‍රීඩා කණ්ඩායම් සමග ගිවිසුම් ගත වෙන්නන් ඒ වගේ අයට එන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ වගේ නම් මේක ගොඩක් මොනවාද මේ කියන්න පුළුවන්. දැන් ඉතාලියේ ක්‍රිකට් කණ්ඩායම් වගේ තියෙනවනේ. එතකොට ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරුවන් ඒ ක්‍රිකට් කණ්ඩායමේ සෙල්ලම් කරන්න කැමති අයට ඒ වගේ අයට. අනිත් එක භාෂා පරිවර්තකයින් ඒ වගේම නැව් සමාගම් වලට ඒ වගේම විශේෂ පුහුණුව ලැබපු පිළිගත් වෘත්තීය දක්ෂතා තියෙන අයට මේ යටතේ ඉතාලියට එන්න පුළුවන් මේ 2026 වසරේදී. මේකේ තියෙන විශේෂම මේ දේ තමා මොකද මේ දැන් මෙච්චර කල් ඇවිල්ලා තිබුණ නීති අනුව තිබුණේ මේ ක්ලික් ඩේ එකක් තිබුණා. මේ ආවල් අවුරුද්දේ ආවල් මාසේ ආවල් සතියේ ආවල් දවසේ මේ තප්පර ගානකට තමා මේ ඇප්ලිකේෂන් දාන්න ඕනේ. ඒ වෙලාවේ ඔක්කොම දාන්න ඕනේ. පළවෙනිටම දාපු අයට තමයි අවස්ථාව තිබුණේ මීට ඉස්සෙල්ලා තිබුණ නීති අනුව. නමුත් මේ දැන් තියෙන නීති අනුව එහෙම එකක් නැහැ. ඕනම වෙලාවක මේ ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. මේකට මේ තෙරපුමක් මොනක්වත් නැහැ. හැබැයි මේකට තියෙන මීට ඉස්සෙල්ලා වගේම තමයි මේකත්. මොකද මේ රැකියාවලට දාන දැන් ඔයාලා වැඩිහිටියන් බලා ගන්න ඕ බේබි සිස්ටර් හරි එහෙම නැත්නම් ආබාධිතය බලා ගන්න මොනවට හරි ඒ වගේ දෙයකට ඉතාලියට එනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඉතාලියේ ඉන්න කෙනෙක් ඉතාලියේ ඉන්න සින්යෝර කෙනෙක් හරි සින්යෝරෙක් හරි එකතු වෙලා තමයි මේක ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලාගේ પાස්පෝර්ට් කොපියක් එයාලට එවපුවාම එයා තමයි මේකට ඇප්ලයි කරන්න ඕන ඔයාලව. එතකොට මේකට හැබැයි ඕන වෙලාවක එයාලට පුළුවන්. ඕනම වෙලාවකට සාමාන්‍යයෙන් එයාලට ලොකු ආදායමකුත් ඕනේ නැහැ පෙන්වන්න. සාමාන්‍යයෙන් තනි පුද්ගලයෙකුට වගේ නම් අවුරුද්දකට යූරෝ 20000ක ආදායමක් තමයි පෙන්වන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ යූරෝ 20000ක ආදායමක් ඉතාලියේ ඉන්න හැම කෙනෙකුටම වගේ තියෙන පොඩි ගාණක්. ඉතින් සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම වගේ සින්යෝර කෙනෙකුටම මේ නීතිය යටතේ කෙනෙක්ව ගෙන්න ගන්න පුළුවන් ලංකාව වගේ රටවල් වලින්.
ඉතින් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ විශේෂයෙන්ම මේක ලංකාවේ ඉඳලා ඇප්ලයි කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඉතාලියේ ඉඳලා තමයි ඇප්ලයි කරන්න ඕනේ. ඉතාලියේ ඉන්න සින්යෝරා කෙනෙක්. ඒ කියන්නේ ඔයාලට ඉතාලියේ කන්ටැක්ට් එකක් තියෙන්න ඕනේ. ඉතාලියේ කාවරේ අඳුරගෙන එයා ඒ කෙනෙක් ඉතාලියේ ඉන්න කෙනෙක් මාර්ගයෙන් ඉතාලියේ ඉන්න ලංකාවේ කෙනෙක් මාර්ගයෙන් ඉතාලියේ ඉන්න සින්යෝරා කෙනෙකුට දීලා එයාලට තමයි මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි මේ 2026 රැකියා කෝට එක. හැබැයි මෙතන තියෙන පොඩි රිස් එකක්. මොකද දැන් මීට ඉස්සෙල්ලා කරපු ඒ වගේත් ගොඩක් අය සල්ලි දීලා එන්න බැරුව එහෙම ඉන්නවා. ඉතින් ඒ ගැනත් දෙපාරක් තුන් පාරක් හිතන්න ඕන. මොකද හොරු කියලා කියනවා. අන්තිමටම සල්ලි දුන්නට පස්සේ සල්ලි ගන්නත් හම්බුන්නේ නැහැ. වීසා කෙව්වෙත් නැහැ කියපුවාම මිනිස්සු ඒ අයට ෆොටෝ හිටන් දාලා බැලලා තිබුණා. මම දැක්කා ඔය මේ සෝෂල් මීඩියා වල මේ ඉන්නේ හොරා, මේ ඉන්නේ ආහාර ජීවත් වෙන්නේ, අර පළාත ජීවත් වෙන්නේ මේ හොරු කියලා. ඇත්තටම කතාව හොරු වෙන්නත් පුළුවන්. එහෙමත් හිතාමතාම කරුවා වෙන්නත් පුළුවන්. නමුත් ගොඩක් අය හිතාමතා නෙමෙයි කරන්නේ. ඒක ඉතින් අර ලංකාවේ ඉඳලා එන්න හිතන් ඉන්න කෙනාගේ වෙලාව තමයි, දෛවය තමයි. මෙහි ඇවිල්ලා මේ ඇප්ලිකේෂන් එක දාලා ඔක්කොම කෙරුවට එයාව තෝරගත්තේ නැත්තම් මොකක් හරි හේතුවක් හින්දා, එක්කෝ මේ දාන කෙනාගේ ඔයාලගේ ලංකාවේ ඉන්න කෙනාගේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි, මේ මොන හරි ප්‍රශ්නයක් හින්දා, මේ රජයේ ප්‍රශ්නයක් හින්දා හෝ ඊට එහෙම නැත්තම් මේ දාන සින්යෝරගේ ප්‍රශ්නයක් හින්දා මොකක් හරි හේතුවක් නිසා ඉතින් දෛවයේ හින්දා ඒක එන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. එහෙම අවස්ථා ගොඩාක්ම තියෙනවා. මේ නීතිය ආවට නීතියෙන් දාන හැම කෙනාටම හරියන්නේ නැහැ. 50%කට හරියනවා, 150%කට හරියන්නේ නැහැ. ඕකයි මේක ඇත්ත තත්ත්වේ. ඉතින් ඒකින්ද හොඳට හිතලා බලලා සල්ලි දෙනවා නම් දෙපාරක් තුන් පාරක් හිතලා බලලා මේ කල්පනා කරලා ඒ විශ්වාසවන්ත කෙනෙක් කරාම මේ වැඩේ කරගන්න. මොකද එහෙම නැත්නම් අන්තිමටම අවුරුදු ගාණක් බලාගෙන ඉඳලා පසුතැවෙන්න වෙන්න සිද්ධ වෙන්නත් පුළුවන්. ඒකින්ද මේ කොහොම හරි පරිස්සමෙන් හිතලා කල්පනාවෙන් වැඩේ කරගන්න. මට මේක දැනුවත් කරන්න ඕනේ. කොහොම හරි දැන් ගොඩක් අය දන්නේ නැහැ මේකට. මේ නීතිය දැන් තියෙනවා 2026 වසරේ. 2026 වසරේ ඕනම අවස්ථාවක මේ අවුරුද්ද ඇතුළත ඉතාලි රජයෙන් දීලා තියෙනවා වෙලාවක් කලාවක් නැහැ. ඕනම අවස්ථාවක මේකට ඇප්ලයි කරන්න පුළුවන් මේ නීතියට. මම අර ඉහත කියපු රැකියාව වලට. එහෙනම් ඉතාලියෙන් බලාපොරොත්තු ඉන්න අයගේ සීනේ බලාපොරොත්තු වෙන්න කියලා, සීනේ සඵල වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතින්නම්. සියලු දෙනාටම ජය වේවා.